සුබ දවසක් වේවා. මම අද බලාපොරොත්තු වෙනවා ඔබට බොහොම සරලව පැහැදිලි කරන්න heart attack එකක් කියන්නේ මොකක්ද කියලා. අපි ඕන තරම් අහලා තියෙනවා heart attack. අපේ ඥාති හිත මිත්‍රාදීන් ඕන තරම් නැති වෙනවා heart attack හැදිලා. නමුත් අපි දන්නේ නැහැ heart attack එකක් කියන්නේ මොකක්ද කියලා. අපි heart attack එකක් කියන්නේ මොකක්ද කියලා සරලවම මම පැහැදිලි කරලා දෙන්නම්. heart attack එකක් ඇති වෙන්නේ කොහොමද? heart attack එකක් වළක්වා ගන්නේ කොහොමද? සහ හැදුණු අවස්ථාවේදී මොන වගේ රෝග ලක්ෂණද අපි කළ යුතු දෑ නොකළ යුතු දෑ සහ heart attack එක හැදුණයින් පස්සේ අපි කොහොමද පරිස්සම් වෙන්නේ කියන එක පිළිබඳව මම ඉතා සරලව ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ ශරීරයේ සියලුම අපේ ශරීරය හැදිලා තියෙන්නේ බිලියන සංඛ්‍යාත වූ සෛලවලින්. මේ සෛලවලට රුධිර සැපයුම අඛණ්ඩව ලැබෙන්න ඕන. මොකද මේ සෛලවල ක්‍රියාකාරීත්වයට රුධිරයෙන් තමයි ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි සහ ඔක්සිජන් සපයන්නේ. එතන මේ සැපයුම අඛණ්ඩව සිදු කරන්න නම් මුළු ශරීරය පුරා රුධිරය පොම්ප කරන්න ඕන. ඒ රුධිරය පොම්ප කරන්නේ හෘද වස්තුව. මම අපි කියනවා heart එක. මේ heart එකෙන් අපි ඉපදෙන්නත් කලින් මව් කුසේ ඉඳලම හෘද වස්තුව වැඩ පටන් ගන්නවා. ඒ වැඩ පටන් ගැනීම කවදා හරි ඉවර වෙන්නේ අපි මිය දුණු දවසට. එහෙනම් හෘද වස්තුව ලොකු වැඩක් අපි වෙනුවෙන් කරනවා. හෘද වස්තුව හැදිලා තියෙන්නේ හෘද පේශි වලින්. හෘද පේශි වෙහෙස නොබලා වැඩ කරන හෘද පේශි වලට අවශ්‍ය ශක්තිය සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් සහ ඔක්සිජන් සපයන්නේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි ප්‍රධාන වශයෙන් දෙකකි. වම් කිරීටක ධමනිය සහ දකුණු කිරීටක ධමනිය. එහෙනම් මේ හෘද වස්තුවට අවශ්‍ය අඛණ්ඩ රුධිර සැපයුම සපයන කිරීටක ධමනිය අවහිර වුණොත් මොකක් වෙන්න පුළුවන්? මේ රුධිර ධමනි වල රුධිරය ගැලීම ක්‍රමවත්ව සිදු විය යුතුයි. නමුත් නොඑක් සංකූලතා නිසා මේ රුධිර වාහිනී බිත්ති කුඩා වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් වගේ මේද තැන්පත් වීමෙන් මේ රුධිර ධමනි සිදුරු කුඩා වෙන්න පුළුවන්. ඒ කුඩා වුණොත් හෘදයට සැපෙන රුධිරය ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ අඩු වුණොත් අපිට වෙන්නේ හෘදයට රුධිර සැපයීම අඩාල වීමෙන් heart attack කියන තත්ත්වය එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට අපි දන්නවා ටැප් එකක් ගැරියොත් වතුර සාමාන්‍යයෙන් සරලව නිශ්ශබ්දව ගලා යනවා. නමුත් අපි ටැප් එකක් ගැරලා එතෙන් ඇඟිල්ල තිබ්බොත් ඒක ගෝසාකාරීව නොඑක් පැතිවලට වතුර ගලනවා. එහෙමනම් ඒ වගේ ධමනියක යම්කිසි අවහිරයක් තියෙනකොට රුධිරය නොඑක් දිශාවන් වලට ගලන්න පුළුවන්. ධමනිය තුලම. එතකොට ශරීරයේ ආරක්ෂක පද්ධතියක් තියෙනවා. රුධිර නාලයක් බාහිරට විවෘත වුණොත් රුධිර කැටියක් ඇති වෙනවා. ඒ වගේ ශරීරයේ වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. මෙතන අර්බුදයක් තියෙන තැනක රුධිර ගැලීමේ වේගයේ සහ දිශාවේ වෙනසක් තියෙනකොට යම්කිසි ගැටලු තත්වයක් කියලා හිතලා එතන රුධිර කැටියක් හැදෙන්න පුළුවන්. ඒතර රුධිර කැටියක් ඇතිවීමෙන් හෝ ඒ ඇතිවෙන ආබාධය නිසා එහෙම නැත්නම් ප්‍රතිරෝධය නිසා එතනින් ඉදිරියට රුධිර ගැලීම නැවතුනොත් හෘදයේ ඒ හෘද පේශි මිය යන්න පටන් ගන්නවා. අනේ මිය යාම අපි කියනවා heart attack එකක්. එහෙම නැත්නම් myocardial infarction කියලා අපි හඳුන්වනවා. ඒ අවස්ථාව තමයි බරපතල අවස්ථාවක් වෙන්නේ. මෙන්න මේ ආකාරයට හෘද වස්තුවේ කොටසක් මිය යාම නිසා මේ හෘද වස්තුව ඒ කොටසට නිසි ආකාරයේ වැඩ කරගන්න බැරි වෙනවා. මොකද හෘද වස්තුව හැමතිස්සෙම සංකෝචනයේ හිල්වීම කියන දෙක සිදු වෙමින් පවතින. ඒ නොහැකියාව නිසා හෘද වස්තුව මගින් රුධිරය සපයන ප්‍රධාන අවයව අපි කියමු පෙනහළු එහෙම නැත්නම් මොළය වගේ අත්‍යවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයුමක් අවශ්‍ය අවයව වලට රුධිරය සපයා ගන්න හෘද වස්තුවට බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි ජීවිතය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බරපතල අවස්ථාවක් නිසා අපි ඒකට කියනවා heart attack එකක් කියලා. ඒක තමයි මූලික වශයෙන්ම heart attack කියලා කියන්නේ. අපි ඉදිරියේදී මේ වගේ වීඩියෝ වලින් මම බලාපොරොත්තු වෙනවා heart attack එකක් ඇති වුණාම මොන වගේ රෝග ලක්ෂණද? ඇති වෙන කලින් මොන වගේ රෝග ලක්ෂණ දෙන්නේ? ඇති වෙන එක අපි වළක්ව ගන්නේ කොහොමද? සහ
ඇති වෙච්ච කෙනෙක් කොහොමද ඉදිරියේදී තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන ජීවත් වෙන්නේ කියලා. ඔබ කැමති නම් මේ වගේ වීඩියෝ දිගට නරඹන්න, දැනුවත් වෙලා ඉන්න, ඔබට සමහරවිට ඔබේ ජීවිතය පවා බේරගන්න ඒක වැදගත් තොරතුරු වෙන්න පුළුවන්. ඔබ එහෙම කැමති නම් මේ YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න, ඒ වගේම notification icon එක click කරලා තියාගන්න. එතකොට ඔබට ඒව නරඹන්න පුළුවන්.